මම පුංචි පුංචි සිදුවීම් වලින් පුංචි කාලේ ඉඳන්ම ජේසුව අත්දැකලා තියෙනවා. ඒ සිදුවීම් අතරින් මගේ මතකේ තියෙන ලොකුම සිදුවීම තමයි මම පුංචි කාලේ අනතුරකට ලක් වෙනවා. අවුරුදු 4 වගේ. ඒ කියන්නේ අම්මට අසනීප වෙලා අම්මයි මමයි ලොකු අම්මයි තව ත්‍රිවිල් එකක යනවා බෙහෙත් ගන්න. අම්මට බෙහෙත් ගන්න. එහෙම ගන්න යද්දී ඇවිත් තියෙන අත ගැලවිලා. ඒ කියන්නේ අත චූටි හම කෑල්ලකින් එල්ලෙනවලු. අත වෙන් වෙලා අත ඔව් පොඩි හැම කැලින් එල්ලෙනවලු. එහෙම ගෙනිච්චට පස්සේ ඩොක්ටර්ලාත් ඒ කියන්නේ එයාලටත් හිතාගන්න බැහැලු මේක හදන්න පුළුවන් වෙයිද ආයේ තිබ්බ විදිහට කියන එක. ආයේ ඊට පස්සේ එතනින් කොළඹට යවලා තියෙනවා. ගීතාවලි 91 මෙන්න මෙහෙම කියනවා. ඔහු මට අයදින්නේ නම් මම පිළිතුරු දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි. දීර්ඝායුදී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැලවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි. ජෙසුවිටයි සිස්ටර්. ජෙස්විට. අපේ මේ වැඩසටහනේ ප්‍රධානම අරමුණ ජේසුගේ අත්දැකීම මුළු ලෝකයක් එක්කම බෙදා ගන්න. උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න. ඉතින් ස්තුතියි සිස්ටර්. අපිත් එක්ක එකතු වුණාට සිස්ටර්ගේ විස්තර ටිකක් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්ද? මම ආශිර්වාද ලත් දේව මාතාවන්ගේ පැවිදි නිකායේ. මගේ නම සිස්ටර් ප්‍රසාදී රෝෂණී. සිස්ටර් ජීවිතය කියලා කියන්නේ හරිය මේ අර කඳු බෑවුම් තව පල්ලං ඒ හැම දෙයකින්ම යන දෙයක්. ඒ හැම තැනකදීම අපි ජේසුව අත්දකිනවනේ. සිස්ටර්ගේ ජීවිතේත් ඒ වගේ ලස්සන අත්දැකීම් අනිවාර්යෙන් ඇති. අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්ද? මම පුංචි පුංචි සිදුවීම් වලින් පුංචි කාලේ ඉඳන්ම ජේසුව අත්දැකලා තියෙනවා. ඒ සිදුවීම් අතරින් මගේ මතකේ තියෙන ලොකුම සිදුවීම තමයි මම පුංචි කාලේ අනතුරකට ලක් වෙනවා. අවුරුදු 4 වගේ. ඒ කියන්නේ අම්මට අසනීප වෙලා අම්මයි මමයි ලොකු අම්මයි තව ත්‍රිවිල් එකක යනවා බෙහෙත් ගන්න. අම්මට බෙහෙත් ගන්න. ඔහොම යද්දී තව ත්‍රිවිල් ඒ අනිත් පැත්තෙන් ආපු ත්‍රිවිල් එකකට අපි යන ත්‍රිවිල් එක හැප්පෙනවා. ඊට පස්සේ ඒ ත්‍රිවිල් එක දැන් අපි යන ත්‍රිවිල් එක තිබිලා තියෙන්නේ අනිත් ත්‍රිවිල් එක ඇතුලේ. යට වෙලා ත්‍රිවිලකට. හැප්පුණු පාරට. පස්සේ ලොකු අම්මට එහෙම ලොකු හානියක් නැහැ. අම්මගේ කොන්දට තමයි අනතුරට ලක් වෙලා තිබ්බේ. ඊට පස්සේ මගේ මට එතකොට අවුරුදු 4යිනේ. අම්මා මාව හොයනවලු. මම නැහැලු ත්‍රිවිල් එක ඇතුලේ. පස්සේ බලද්දි ත්‍රිවිල් එකේ ඉස්සරහට මාව විසික් වෙලා අනිත් ත්‍රිවිල් එකේ ඇතුලේ හිර වෙලා. පස්සේ අම්මත් අමාරුවෙන් කොහොම හරි මාව එළියට ඇදලා ගන්න බලලා තියෙනවා. එහෙම ගන්න යද්දී ඇවිත් තියෙන අත ගැලවිලා. ඒ කියන්නේ අත චූටි හම කෑල්ලකින් එල්ලෙනවලු. අත වෙන් වෙලා අත පොඩි හැම කැලින් එල්ලෙනවලු. ඊට පස්සේ අම්මත් බය වෙලා කොහොම හරි ඒ වෙලාවෙම ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා අපිව එක්කගෙන ගිහින් තියෙනවා රාගමට. එහෙම ගෙනිච්චට පස්සේ ඩොක්ටර්ලාත් ඒ කියන්නේ එයාලටත් හිතාගන්න බැහැලු මේක හදන්න පුළුවන් වෙයිද ආයේ තිබ්බ විදිහට කියන එක. ආයේ ඊට පස්සේ එතනින් කොළඹට යවලා තියෙනවා. ඒ සිස්ටර්ට මතකයිද සිස්ටර්? ඒ කියන්නේ අර මේ හොස්පිටල් එකට ගියපු ඒ පුංචි කාලේනේ අවුරුදු 4ක් වගේ ගෙනා කියලා යන්නේ. එතකොට මතකයිද ඒ වෙච්ච සිදුවීම හොස්පිටල් එකට ගියාම කොහොමද දැනුනේ? ඒ කියන්නේ මට එහෙම දැනුණු හැඟුණු දේවල් එහෙම මතකයක් නැහැ. හැබැයි මට සිද්ධිය මතකයි. ලොකු මතකයක් නැති වුණත් අර සමහර තැන් මට මතකයි. ඔපරේෂන් එකට අරන් යන හැටි. එතකොට ඒ සමහර ඉස්පිරිතාලේ වෙච්ච සිදුවීම් මාව බලන්න ආපු අය එහෙම මට එහෙම පොඩි මතකයක් තියෙනවා. හැබැයි ඔය කතාව අපේ අම්මා තමයි මට ඒ කියන්නේ සම්පූර්ණම කතාව අම්මට තමයි මතක. අම්මා තමයි මට විස්තරේ කියන්නේ. ඒ අර හොස්පිටල් එකේදී සිස්ටර් අත ඒ කියන්නේ ඊට පස්සේ කොහොමද හදාගන්න පුළුවන් වුනේ? ඒ කියන්නේ තාත්තා ගොඩක් ඔරසන් කියලා තියෙනවා. ඩොක්ටර්ලත් කියලා තියෙනවා මේක ඒ කියන්නේ විශ්වාසයක් තිබිලා නැහැනේ. ඒ හින්දා තාත්තා ගොඩක් බාර වෙලා තියෙනවා පල්ලි වලට. නිකුලා මහින්ද්‍රාගේ බෝපිටිය පල්ලියට ඒ වගේම ඔරසන් කියලා තියෙනවා මගේ අත ආයේ තිබ්බ විදිහට මේ හදාගන්න පුළුවන් වෙන්න කියලා. පස්සේ කොහොම හරි මාව පළවෙනි ඔපරේෂන් එකට ගන්නවා. පළවෙනි ඔපරේෂන් එක සාර්ථක වෙන්නේ නැහැ. එක්ස්රේ එක අරන් බලද්දි කියනවලු සාර්ථක නැහැ ආයෙත් ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා. ඊට පස්සේ මම දෙවෙනි ඔපරේෂන් එකටත් ගන්නවා. ඒකත් සාර්ථක වෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි එකේදී තමයි ආයෙ තිබ්බා වගේ හදාගන්න පුළුවන් වෙන්නේ. ඒත් අත හරි විදිහට තිබුණා නැහැ. ඒත් අත ඇදේ තමයි තිබ්බේ. ඒ තුන්වෙනි ඔපරේෂන් එක කරාට පස්සේ මට සිහිය ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ලොකු අම්මට එන්න කියලා තියෙනවා මට කතා කරන්න කියලා. මම ඇස් අරගෙන ඉන්නවලු. ඒ කියන්නේ
සිහිය නැතුව ඉන්නවලු. ආයෙත් සිහිය නැහැ ඔපරේෂන් කරලා ඉවරයි. කරලා ඉවර වෙලා. පස්සේ කොහොම හරි පැය ගානකට පස්සේ තමයි සිහිය ඇවිත් තියෙන්නේ. ඒ සිද්ධියේ මට එහෙම ලොකු මතකයක් නැතුණාට මට එක දෙයක් මතකයි. මම බලන්න ආපු කෙනෙක් ජේසු බබාගේ පොඩි නුවණ පොතක් කියන්නේ ඔරිසම් පොතක් ගෙනත් දුන්නා. ඒක මං කොට්ට යටින් තියන් හිටියා මට ඒක මතකයි. එහෙම තමයි ඉතින්. සමහර විට ඒ අර ඒ කිනාපු කෙනාව මතක නැති වුණාට ජේසු ආවා කියලා මට හිතෙනවා. මට දැනුණ දේ. එතනදී ජේසු ඇවිත් කියන්නේ නැති බය වෙන්න එපා දුවේ මම ඉන්නවා වගේ හැඟීමක් එතනදී දැනෙන්නේ නැති නේද සිස්ටර්? ඔව්. කොහොමද සිස්ටර් ඉතින් මේ කියන්නේ එතනින් එහාට සිස්ටර්ගේ ජීවිතේ දැන් අද වෙනකම් සිස්ටර් ගොඩක් ලොකු සේවයක් දැන් කරනවා. ඒ කරන සේවය ඇතුළත දැනෙන්නේ කොහොමද? ඒ කියන්නේ මම සිස්ටර් කෙනෙක් වෙන්න එක හේතුවක් ඔය සිද්ධිය. මොකද මම පුංචි කාලේ ඉඳන් ඔය තුවාලේ ඔය කතාව අම්මා ඒ කියන්නේ ගෙදරට කවුරු හරි ආවොත් ඔය කතාව කියනවා. මෙහෙම වුණානේ මෙහෙම වුණානේ කියන එක. දැන් අද වෙනකම්ම අම්මා ඒක අම්මටත් ඒක ලොකු අත්දැකීමක්. ඒ වගේම ලොකු ප්‍රාතිහාර්යයක්. ඉතින් අම්මත් ඒක හැමෝටම කියනවා මමත් අහන් ඉන්නවා. මටත් ඒක ලොකු දෙයක් ඉතින්. අනිත් එක දැන් මම ඒ තුවාලේ කැලල දකිද්දි මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි මොන හැකියාවල් මොන දක්ෂතාවල් ජෙස් දීලා තිබ්බත් ඒ හැම දෙයක්ම ඉතින් දැන් මේ අත මේ විදිහට තියෙන හින්දානේ නිකන් හරි ඒදා ඒ සිද්ධියෙන් පස්සේ මගේ අත අයින් කරන්න වුණා නම් ඔය කිසිම දෙයක් අද නැහැ. ඉතින් ඒක මට ලොකු මගේ ජීවිතේ වෙනස් කරපු වගේම මට පුදුම විදිහට බලපාපු සිද්ධියක්. ආයෙ මතක් කරන සිදුවීම. ඔව්. ඇත්තටම අපේ ජීවිතේ අතීත සිදුවීම් තියෙනවා සමහරක් වෙලාවට. ඒවා අපිව මතක් කරන උන්වහන්සේ අපිත් එක්ක හිටියා මේ තැනදී. අපිව බේරගත්තා. ඒවා අපේ අමිහිරි සිදුවීම් නෙමෙයි ගොඩක් වෙලාවට අපේ අනාගත ජීවිතේට ගොඩක් හයියක් වෙන සාක්ෂියක් කියලා හිතෙනවා මට. ඉතින් ස්තුතියි සිස්ටර් අත්දැකීම බෙදාගත්තට. අන්තිම වශයෙන් එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේය. ඒවා වෙනස් කළ හැක්කේ කාටද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක. මේ බයිබල් පාඩයත් එක්කම අපි අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි ජේසුස්.